ඔන්න ඉතින් අද මම ඔයගලන්ට කූපන් එක හරහා දකුණු කොරියාවට භාණ්ඩය වන වීඩියෝ එකේ 4 වෙනි වීඩියෝ එක විදියට අද එන්නේ. මේකෙදි අපි මං කිව්වා ඔයගොල්ලෝ කූපන් ඇප් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ ටික හදාගන්න කියලා. හැබැයි රෙජිස්ටර් වෙන්න යන්න එපා කිව්වා. මේ කිව්වේ හේතුව තමයි ලංකාවෙන් සහ මෙහෙන් සපුර ගන්න ඕන තියෙන කාරණා හින්දා. ඉතින් මම අද කියන්නේ ඔයගලන්ට ලංකාව පැත්තෙන් වෙන්න තියෙන දේ. ඊළඟ වීඩියෝ එකකින් අපි දකුණු කොරියාව පැත්තෙන් වෙන්න තියෙන දේ ගැන කතා කරමු. ඉතින් ඔයගොල්ලොන්ට මම කැටගරි 4ක් කඩලා තියෙනවා ලංකාවෙන් භාණ්ඩ මොනවාද කියලා. ඒ කැටගරි 4ට ලංකාවෙන් අවසර ගන්න ඕන ආයතන 4 ටික සහ ඒ ක්‍රියාවලිය ඊට පස්සේ ඒ ආයතන වල ඇඩ්‍රස් ටික ලින්ක් එක ඔක්කොම ටික මම දාන්නම්. යන ගණන් මේ කොහොමද කියලාත් මම ඔයගොල්ලන්ට දාන්නම් මේ වීඩියෝ එකේ. කමෙන්ට්ස් වලින් හරි දාන්නම් ඉඩ නැති වුණොත්. ඉතින් මුලින්ම මම මේ කැටගරි 4කට කැඩුවා. එකක් තමයි කුළුබඩු, තේ, අත්කම් නිර්මාණ, ඇඳුම් කියන. ඒ 4ට කොහෙන්ද ඔයගොල්ලෝ අවසර ගන්න ඕන. අපි එහෙනම් මුලින්ම ඒක ගැන කතා කරමු. ඉතින් ඕනම භාණ්ඩයක් අපනයනය කරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඔයගොල්ලෝ අවසර ගන්න ඕන. අපනයන කරුවෙක් වශයෙන් පළවෙනි එක. අනිත් එක තමයි ශ්‍රී ලංකා රේගුව කස්ටම් එක. ඒකෙන් ඔයගොල්ලෝ ලියාපදිංචි වෙලා ටින් අංකයක් ගන්න ඕනේ. අනිවාර්යෙන් භාණ්ඩ යවනවා. තේ අපනයනය කරනවා නම් ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ඔයගොල්ලෝ අවසර ගන්න ඕනේ. ලියාපදිංචි වෙන්න ඕනේ. ගුණාත්මක තේ ඔයගොල්ලෝ යවනවා කියලා සහතිකයක් ගන්න ඕනේ. කුළුබඩු වලට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සර්ටිෆිකේට් ගන්න ඕනේ. ගොඩක් කුරුඳු ගම්මිරිස් වගේ යවනවා නම් ශාක නිරෝධායන සහතිකයක් ගන්න ඕනේ. අත්කම් නිර්මාණ සඳහා ජාතික අත්කම් මණ්ඩලයෙන් ඒගොල්ලන්ගේ අවසරයක් ගන්නත් පුළුවන්. ඒ ඕන්න ඒගොල්ලන්ගේ මග පියවීමක් ලබා ගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට ඒ සඳහා. ඔන්න ඔය ටික තමයි මේ 4ට සම්බන්ධ වෙන්නේ. තව එක දෙයක් තියෙනවා. ඒක තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නාමය ගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒකත් ලංකාවෙම කරගන්න ඕනේ. ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකා වාණිජ්‍ය දෙපාර්තමේන්තුව හරි ලංකා වාණිජ්‍ය මණ්ඩලය. ඒකෙන් ගන්න ඕනේ සර්ටිෆිකේට් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. එතකොට ඒකෙන් ගොඩක් ඔයගලන්ට බදු සහන ඒවා ලබා ගන්නත් පුළුවන්. ඉතින් අද ඔන්න ඔය ටික තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඊළඟ එකෙන් අපි දකුණු කොරියාවෙන් ගන්න ඕන සර්ටිෆිකේට් ටික සහ ඒ ගන්න ඕන ආයතන වල විස්තර ටික මම ඔයගලන්ට ලබා දෙනවා. එහෙනම් රැඳිලා ඉන්න ජයනිත් රවින් එක තවත් මේ වගේ වීඩියෝ එකක් බලන්න. පුළුවන් නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් ජය වේවා. තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.